ආයුබෝවන් යාළුවනේ. වාහනයක් ගන්න එක අපේ රටේ හැමෝටම තියෙන ලොකු හීනයක්. ඉතින් ඒ හීනය සැබෑ කරගන්න අපි හැමෝම වගේ උදව් ගන්නේ ලීසින් හෝ ෆයිනෑන්ස් ආයතනයකින්. හැබැයි ගොඩක් වෙලාවට අපි ලීසින් එකක් ගනිද්දි බලන්නේ මාසික වාරිකය සහ පොලි අනුපාතය විතරයි. නමුත් මූල්‍යමය වශයෙන් නිසි අවබෝධයක් නැතිකම නිසා ලීසින් කාලය ඇතුළත අපිට නොසිතූ විදිහේ අමතර වියදම් රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අද ලීසින් මල්ලි වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ලීසින් ගිවිසුමකට අත්සන් කරන්න කලින් පාරිභෝගිකයෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම දැනුවත් විය යුතු අමතර සහ සැඟවුණු ගාස්තු මොනවද කියලා. ඔයාගේ මුදල් නිවැරදිව කළමනාකරණය කරගන්න මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. දැන්ම channel එක subscribe කරලා එකතු වෙන්න අපි යමු විස්තරයට. මුලින්ම අපි කතා කරමු ලීසින් එකක් ආරම්භයේදීම සිද්ධ වෙන වියදම් ගැන. සාමාන්‍යයෙන් ඕනෑම මූල්‍ය ආයතනයකින් ලීසින් පාසුකමක් සකස් කරද්දී ඩොකියුමන්ටේෂන් චාර්ජස් හෝ පරිපාලන ගාස්තු කියලා මුදලක් අය කරනවා. මේක ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම වාහනයේ වටිනාකම තක්සේරු කරන්න වැලුවේෂන් ෆී එකක් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අයිතිය ලියාපදිංචි කිරීමේ ගාස්තු මේකට එකතු වෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ ලීසින් එක අනුමත වුණාට පස්සේ මුළු ණය මුදලෙන් මේ ගාස්තු කැපිලා ඔයාගේ අතට සුද්ධව ලැබෙන මුදල net cash කොපමණද කියලා නිලධාරියාගෙන් පැහැදිලිව අහලා දැනගන්න එකයි. දෙවෙනි කරුණ තමයි පූර්ණ රක්ෂණය. එහෙම නැත්නම් පොල් ඉන්ෂුරන්ස් එක. ලීසින් එකක් දාද්දී පළමු වසරේ රක්ෂණ වාරිකය ලීසින් මුදලටම එකතු කරලා කැපිටලයිස් කරලා වාරික සකස් කරන ක්‍රමයක් තියෙනවා. එහෙම වුණාම ඒ රක්ෂණ මුදලටත් පොලියක් එකතු වෙලා තමයි ඔයාට ගෙවන්න වෙන්නේ. ඒ වගේම ඊළඟ වසරවලදී රක්ෂණය අලුත් කරද්දී අදාළ මූල්‍ය ආයතනය විසින් අනුමත කරන ලද approved insurance companies ලයිස්තුවක් තියෙනවා. ගිවිසුම අත්සන් කරන්න කලින් අහන්න ඔයාට කැමති විශ්වාසවන්ත රක්ෂණ සමාගමකින් රක්ෂණය ලබා ගන්න අවස්ථාව තියෙනවද කියලා. තුන්වෙනි වැදගත්ම දේ තමයි ප්‍රමාද ගාස්තු. ජීවිතේ හැමදාම එක වගේ නෑනේ. යම්කිසි හේතුවක් නිසා නියමිත දිනට වාරිකය ගෙවන්න බැරි වුණොත් ප්‍රමාද වන දින ගණනට late payment interest එකක් එකතු වෙනවා. ගිවිසුම් කොන්දේසි අනුව මේ ප්‍රමාද පොලිය ගණනය කරන්නේ කොහොමද කියලා කලින්ම දැනගෙන සිටීමෙන් අනවශ්‍ය මූල්‍ය පීඩනයකින් නිදහස් වෙන්න ඔයාට පුළුවන්. ඒ වගේම වාරික කිහිපයක් දිගින් දිගටම පරක්කු වුණොත් වාහනය පවරා ගැනීමට සිදුවන පිරිවැය පවා පාරිභෝගිකයාටම දරන්න සිද්ධ වෙනවා. හතරවෙනි කරුණ. ඔයාට ඉදිරියේදී එකවර මුදලක් ලැබිලා අවුරුදු 5ක ලීසින් එක අවුරුදු 2කින් හෝ 3කින් සම්පූර්ණයෙන්ම ගෙවලා නිදහස් කරගන්න early settle කරන්න අවශ්‍ය වුණොත් මොකද වෙන්නේ? එතකොට ඉතිරි කාලය සඳහා පොලියෙන් සහනයක් ලැබුණා. ගිවිසුම අවසන් කිරීම වෙනුවෙන් early settlement fee එකක් හෝ යම් ප්‍රතිශතයක ගාස්තුවක් අය වෙන්න පුළුවන්. ඒ නිසා ලීසින් එකක් ගනිද්දිම අහන්න මම මේක කලින් පියවුවොත් මට ලැබෙන පොලි සහනය කොච්චරද කියලා. යාළුවනේ, මූල්‍ය ආයතන කියන්නේ අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් දෙන අපේ හීන හැබෑ කරගන්න උදව් වෙන තැන්. වැරද්ද තියෙන්නේ ආයතනවල නෙවෙයි. පාරිභෝගිකයන් විදිහට අපි ගිවිසුම් කොන්දේසි නිවැරදිව කියවන්නේ නැති එකයි. ඕනෑම ලීසින් එකක් ගන්න කලින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති රීති අනුව ඔවුන් ඔයාට ලබා දිය යුතු key fact sheet එහෙම නැත්නම් offer letter එක ඉල්ලලා ඒ සඳහන් හැම ගාස්තුවක්ම හොඳින් කියවලා බලන්න. එතකොට ඔයාට කිසිම අපහසුතාවයකින් තොරව ඔයාගේ වාහන හීනය ලස්සනට හැබෑ කරගන්න පුළුවන්. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මම ලීසින් මල්ලි, හැමෝටම ජය වේවා.